හයි කොහොමද අද ඔයගොල්ලෝ මාත් එක්ක එකතු වෙලා ඉන්නේ how to create your CV කියන වීඩියෝ එකට මම කලින් වීඩියෝ එකක් කරා how to apply PhD for a PhD with a full scholarship ඒ වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා detailed CV එකක් කියන්නේ ඇත්තටම most important ගොඩාක්ම වැදගත් කාරණයක් තමයි ඔයාගේ PhD එකට ඇප්ලයි කරන ප්‍රොසෙස් එකේදී කියන එක. ඉතින් අද මම කතා කරනවා කොහොමද හරියට detailed CV එකක් හදන්න කියලා. ඒ වගේම මේ මගේ වීඩියෝ එකේදී මම කවර් කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද CV එක හදන්නේ? ඒකේ තියන්න ඕන subsections මොනවාද? ඔයා personal details include කරන්න ඕනේ කොහොමද? research experiences include කරන්න ඕනේ කොහොමද? ඒ වගේම ඔයාගේ teaching experience නැත්නම් ඔයාගේ career summary එක කොහොමද දාන්න ඕනේ කියන එක මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු ඉන්නවා. මම කලින් කිව්වා වගේම PhD එකකට apply කරන්න ඔයාගේ CV එක තමයි ප්‍රධානම සාධකයක් වෙන්නේ. ඒ මොකද CV එකෙන් තමයි ඔයාගේ සුපර්වයිසර්ට ඔයාගේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකක් එන්නේ. මොකද ඔයා ඊමේල් එක දාද්දී ඔයා කවුද කින්ද මන්ද කියලා එයා දන්නේ නැහැ. එතකොට එයා ඔයාව රීඩ් කරන්නේ ඔයාගේ CV එක go through කරලා. ඉතින් මේ CV එක හරියට හදන්න ඕන ඔයාට ස්කෝලර්ෂිප් එකක් සහ PhD application එක සුපර්වයිසර් හරියට තෝරගන්න එක සුපර්වයිසර් ඔයාව තෝරගන්න එක හරියට වෙන්න නම්. ඉතින් මුලින්ම මම ඔයාලට කියන්න ඕන අද මම කියලා දෙන CV type එක ඔයාට industry related job එකකට ඒ කියන්නේ industry එකේ තියෙන job එකකට use කරන්න බෑ. මේක මේ CV type එක ඔයාට use කරන්න පුළුවන් එක්ක PhD එකකට apply කරන්න නැත්නම් ඔයා academic related ඒ කියන්නේ lecturer කෙනෙක් වෙන්න apply කරනවා නම් demonstrator කෙනෙක් instructor කෙනෙක් වෙන්න apply කරනවා නම් හරියව masters එකකට ඒ කියන්නේ අධ්‍යාපනික රිලේටඩ් අධ්‍යාපනික දේවල් හා සම්බන්ධ වැඩවලට විතරයි ඔයාට මේ CV එක පාවිච්චි කරන්න පුළුවන්. මොකද අපි හදන CV එක ඇත්තටම ගොඩාක් දිග CV එකක්. ඒක පිටු ඇත්තටම සමහරක් වෙලාවට 15ක් 16ක් වුණත් දිග වෙන්න පුළුවන්. ඒක comprehensive detailed CV එකක් තමයි හදන්නේ. ඔයා industry related job එකකට යනවා නම් ඔයාගේ CV එක ඇත්තටම maximum දැන් ඕස්ට්‍රේලියාව නම් maximum 2 pages. ඒ කියන්නේ පිටු දෙකක් ඇතුළත ඔයාගේ CV එක තියෙන්න ඕන. අනික මෙහි ඕස්ට්‍රේලියාවේ CV එකක් කෙනෙක් රීඩ් කරන්න ගන්නේ තප්පර 10. ඉතින් මේ තප්පර 10 ඇතුළත ඔයාගේ තියෙන ඔක්කොම qualifications ඔයාගේ job related දේවල් ඔක්කොම කියන්න ඕන. ඉතින් මං අද කියලා දෙන CV type එක ඇත්තටම ඔයාලට use වෙන්නේ PhD application එකට සහ academic related job එකකට යනවා නම් තමයි. ඒ නිසා industry related jobs වලට මේ type එකට හදන්න එපා. මේක ඒ කියන්නේ acceptable but මෙහෙම use කරන්නේ නැහැ. අපි ගොඩාක් short and sweet industry related job එකකට apply කරද්දී. ඉතින් මම කලින් කිව්වා වගේම මම PhD එකට apply කරන process එකේදී මම හෙව්වා කොහොමද හොඳ CV එකක් හදාගන්නේ කියන එක. එතකොට මට ඇත්තටම detailed video එකක් හම්බුනේ නැහැ. සිංහලෙන් කරලා තියෙන කොහොමද හරියට CV එක කියන්නේ PhD එකකට හෝ academic related දෙයකට apply කරද්දී develop කරන්න ඕනේ කියන එක. ඉතින් මගේ වීඩියෝ එකෙන් මම අද ඒක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම අද රෙකෝඩ් කරන්නේ Zoom එකෙන්. මොකද ඕගලන් මට ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්වන්න ඕන කොහොමද හරියටම මේක හදාගන්නේ කියන දේ. අනික සමහරක් අය කියනවා PhD එකකට apply කරද්දී අපේ සුපර්වයිසර්ට අපි apply කරන කෙනාගෙන් කෙනාට අනුව අපේ CV එකේ ඔබ්ජෙක්ටිවිටි එක මාරු කරන්න ඕන කියන එක ඔබ්ජෙක්ටිව් එක මාරු කරන්න ඕනයි කියන එක. ඇත්තටම මම නම් කළේ නෑ එහෙම මම එක CV එකක් තියාගෙන තමයි මගේ ඇප්ලයි කරන්න ගත්තේ ඇප්ලිකේෂන් එකට දැම්මේ ඒ CV එකම තමයි මම ඔයාලට දැන් පෙන්නන ස්ට්‍රක්චර් එක විදිහටම හදපු CV එකක් තමයි මම මගේ ලෙක්චරින් පෝස්ට් වලටයි ඔක්කොටම ඇප්ලයි කරන්න මම යූස් කරේ. ඉතින් මම පෙන්නන CV type එක
එකෙන් තමයි මම ඔක්කොම දේවල් ටික කරගත්තේ මගේ ජොබ් එක මගේ ලෙක්චරින් ජර්නි එක මම ලෙක්චරර් කෙනෙක් විදිහට වැඩ කරේ ඔස්ට්‍රේලියාවට එන්න කලින් PhD එක පටන් ගන්න කලින් ඉතින් ඒ හැම දෙයකම යූස් කරේ මම මේ අද ඔයාලට පෙන්වන ස්ට්‍රක්චර් එක. ඒ වගේම මට දැන් කියන්න ඕන උනේ දැන් සමහරක් අය කියනවා CV එක කස්ටමයිස් කරන්න ඕන ඒ සුපර්වයිසර්ගේ ඒරියා එක අනුව ඒක it depends on you. ඔයා කැමති නම් ඒක කරන්න පුළුවන්. හැබැයි it takes time. ඒක ගොඩාක් time consuming වෙනවා. ඉතින් CV එකක් වෙනස් කරනවයි කියන දේ ඔබ්ජෙක්ටිව් එක වුණත් එහෙම වෙනස් කර මම නම් කළේ නැහැ. මම generally ඔබ්ජෙක්ටිව් එකක් දැම්මා. හැම එකම CV එකට ඉතින් දැන් සමහරක් අයගේ එහෙම මතයක් තියෙනවා. හැබැයි මම එහෙම රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඔයා ජෙනරල් හැම ඒරියා එකකටම ගැලපෙන්න වගේ CV එක හැදුවොත් ඒක ඇත්තටම ඉෂුව එකක් නෙමෙයි. එහෙනම් තව වැඩි වෙලා ගන්නේ නැතුව මම ඔයාලට කොහොමද CV එකක් ක්‍රියේට් කරන්නේ කියන එක පෙන්වන්නම්. මුලින්ම මම ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා පෙන්වන්නම්. කොහොමද අපි අපේ CV එක ඩිවෙලොප් කරන්න ඕනේ කියන දේ. මම හිතනවා මගේ ස්ක්‍රීන් එක ඔයාලට පේනවා ඇති කියලා. මුලින්ම ඔයා CV එක ඩිවෙලොප් කරද්දී බේසික් දේවල් කීපයක් තියෙනවා. ඒ තමයි අපි යූස් කරන ෆොන්ට් එක Times New Roman නැත්තම් ගොඩාක් ෆැන්සි ෆොන්ට්ස් වලට යන්න එපා. Times New Roman තමයි අපි ඔෆිෂියල් විදිහට සාමාන්‍ය ඔෆිෂියල් ඩොකියුමන්ට්ස් වලට යූස් කරන්නේ. එතකොට recommended font size එක 12. ඒ දෙක තමයි බේසික් විදිහට යන ගොඩාක් ෆැන්සි ෆොන්ට්ස් වලට සහ ගොඩාක් ලොකු ෆොන්ට් සයිසස් වලට යන්න එපා. 12 ෆොන්ට් සයිස් එක Times New Roman තමයි යූස් කරන්න ඕන. ෆොන්ට් ස්ටයිල් එක. එතකොට අපි CV එකෙන් ස්ටාර්ට් කරොත් අපි මුලින්ම ඔයාගේ CV එක දාලා ඊට පස්සේ CV කියලා දාලා ඊට පස්සේ name එක දාන්න ඕන. ඊට පස්සේ ඔයාගේ ෆොටෝ එකක් මේ මම ඉමේජ් එකක් දාලා තියෙන තැනට දාන්න ඕන. ඔයාගේ ෆොටෝ එක දාද්දී ගොඩාක් අපි රෙකමන්ඩ් කරන්නේ white background එකක ගත්ත ෆොටෝ එකක් දාන්න කියන එක. ඔයාගේ මූණ හොඳට පේන එකක් දාන්න කියන එක. ඔයා හොඳට hina වෙලා ඉන්න ලස්සන pleasant looking ෆොටෝ එකක් දාන්න. ඒ වගේම selfies මම දැකලා තියෙනවා සමහරක් අය selfies දානවා. selfies දාන්න එපා. ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක් හොඳට බය වෙලා නැතුව hina වෙලා ඉන්න ෆොටෝ එකක් අරගෙන ඉස්සරහට දාන්න. මොකද ඒකෙන් තමයි ඔයා කවුද කියලා බලන්නේ. තව දෙයක් තියෙනවා. දැන් අලුතෙන් ඒ කියන්නේ අලුත් ට්‍රෙන්ඩ් එක අපි ෆොටෝස් දාන්නේ නැහැ. දැන් ඔස්ට්‍රේලියාවේ එහෙම ඇත්තටම ෆොටෝස් දාන්නේ නැහැ CV එකට. මගේ එකෙදි මම දැම්මා. හැබැයි ඒක ඔයාලා තීරණය කරන්න ඔයාලා දානවද නැද්ද කියන එක දානවා නම් අර මම කලින් කිව්වා වගේ හොඳ ක්ලියර් ලස්සන හොඳ ෆොටෝ එකක් දාන්න ප්‍රොෆෙෂනල් ෆොටෝ එකක්. ඊට පස්සේ අපි ඔබ්ජෙක්ටිව් එක දානවා. ඒ කියන්නේ ඔයාගේ ඇස්පිරේෂන් එක ඔයාගේ පැෂන් එක මොකක්ද ඔයාගේ ෆියුචර් පාත් එක මොකක්ද කියන එක සෙන්ටෙන්සස් 4කින් වගේ මෙතන දාන්න ඕනේ. ඔබ්ජෙක්ටිව් එක දැම්මට පස්සේ අපි මුලින්ම දාන්නේ ඔයාගේ ඇකඩමික් ක්වොලිෆිකේෂන්ස්. එතකොට මුලින්ම ඒ ඇකඩමික් ක්වොලිෆිකේෂන් එකට අදාළ ඉයර් එක දානවා. ස්ටාර්ට් ඉයර් එකයි එන්ඩ් ඉයර් එකයි. ඊට පස්සේ මොකක්ද ඔයාගේ ක්වොලිෆිකේෂන් එක කියලා දාන්න ඕන. ඒක ගත්ත ඉන්ස්ටිටියුෂන් එක යුනිවර්සිටි එක මොකක්ද කියලා දාන්න ඕන. ඊට පස්සේ ඩිග්‍රී එකේ ටයිප් එක. දැන් මේකේ මාස්ටර්ස් එකක් නේ තියෙන්නේ. එතන මාස්ටර්ස් එක 2 year මාස්ටර් එකක් with research component. ඒක ඉන්ඩිකේට් කරන්න ඕන. especially for the PhD. ඔයා එමුගද මාස්ටර්ස් ජාති කීපයක් තියෙනවා. සමහරක් ඒවා research component එකක් නැහැ. සමහරක් ඒවා එක අවුරුද්දයි තියෙන්නේ. එතකොට ඔයා කරපු මාස්ටර් එක ඔයා හරියට කියන්න ඕන 2 year full time degree එකක් ඔයා කරේ මාස්ටර් එකට ඒක research component එකත් එක්ක තියෙනවා. ඊළඟට ඔයා කියන්න ඕන ඔයා එකෙන් ගත්ත පාස් එක ජෙනරල් පාස් එකක්ද ඩිස්ටින්ක්ෂන් පාස් එකක්ද කියලා ඔයාලට මොකක් හරි අවෝඩ් එකක් හම්බුනා නම් ඒ අවෝඩ් එකත් දාන්න ඕන. දාලා within bracket ඔයාගේ GPA එක කීයද? මේ CGPA එක කියන්නේ cumulative
grade point average එක කීයද කියලා within bracket ඔයා දාන්න ඕන මෙතන. හරිද? ඒ වගේම තමයි බැචලර්ස් එකකුත් මම පෙන්නලා තියෙනවා ඔයාලට. බැචලර්ස් එකෙත් පටන් ගත්තේ ඊයේ 1යි ඉවර වෙන්නේ ඊයේ 1යි දාන්න ඕන. ඔයාගේ ඩිග්‍රී එකේ ටයිටල් එක මොකක්ද ඉන්ස්ටිටියුට් එක 4 year full time degree with research component කියලා දාන්න ඕන. රිසර්ච් එකක් කරා නම් ඔයාගේ ක්ලාස් එක දාන්න ඕන. ඔයාගේ GPA එක දාන්න ඕනේ. academic qualifications ඉවරුණාට පස්සේ ඊළඟ section එක තමයි professional qualifications. ඔයා CIMA, ACCA, SIM හරි වෙන මොනවා හරි professional qualification එකක් කරලා තියෙනවා නම් ඒක දාන්න ඕන මෙන්න මේ section එකේ. එතකොට ඔයා දාන්න ඕන ඔයා complete කරලාද reading ද කියන එක. එතකොට complete කරා නම් completed කියලා ඔයාගේ qualification එකේ නම ඒක දීපු ඉන්ස්ටිටියුට් එක ඒක දීපු ඉන්ස්ටිටියුට් එකේ තියෙන රට සහ කම්ප්ලීට් කරපු අවුරුද්ද මොකක්ද කියලා හරියටම දාන්න ඕනේ. ඊට පස්සේ මම මෙතන මේ ඉඩ තියලා තියෙන්නේ මගේ CV එකම තමයි මම ඔයගලන්ට පෙන්නන්නේ. මම ඔයාලට පෙන්නන්න ඕනේ නැති ටික ෆොන්ට් කලර් එක වයිට් කරා. ඒකයි දිගටම පේන්නේ. ඊට පස්සේ ඔයාලට මොනවා හරි awards හරි achievements හරි ගත්තා නම් ඒක දාන්න. එතකොට academic qualifications, professional qualifications, special awards and achievements. අනික මෙතනදී ඔය සැලකිලිමත් වෙන්න ඕන දේ තමයි අපි නිකම්ම got a best performance award කියලා දාන්න නැතුව ඔයා කියන්න ඕන ඒ award එක දෙන්නේ මොකටද? හරිද? ඒක දෙන්නේ මොක මොන මොන ආයතනයෙන්ද සහ කවද්ද දෙන්නේ කියන එක ඔයාලා දාන්න ඕන. එතකොට මේකෙදි ඔයා දාන්න ඕන the best performance award එක for obtaining a distinction pass with overall highest marks මොකෙන්ද ගත්තේ කියලා යුනිවර්සිටි එක දානවා. කවද්ද ගත්තේ මොන කොන්වොකේෂන් එකකින්ද ගත්තේ කියන එක දාන්න ඕන. දැන් ඔයා ඩීන්ස් ලිස්ට් වගේ එකක් දානවා නම් හිතනවා අවුරුදු 4ෙම සෙමෙස්ටර්ස් 8ෙම ඩීන්ස් ලිස්ට් එකක් ගියේ. ඒක ඔයා අර බුලට් පොයින්ට්ස් 8ක් විදිහට දාන්නේ නැතුව ඩීන්ස් ලිස්ට් අවෝඩ් කියලා ඔයා දාන්න ඕන. මොකටද ඩීන්ස් ලිස්ට් අවෝඩ් එක හම්බුනේ? For obtaining semester GPA more than 3.7. ඊට පස්සේ මේ අවුරුදු වල ඔයාට ඔයාගේ ඩීන්ස් ලිස්ට් අවෝඩ් එක හම්බුණා GPA එක වැඩි හින්දා කියලා මේ එක ලයින් එකකින් දාන්න ඕන. ඊට පස්සේ අපි රිසර්ච් පබ්ලිකේෂන්ස් වලට යනවා. දැන් මේක තමයි ඔයාගේ CV එකේ හાર્ට් එක වගේ තැන. මේකෙදි ඔයා ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන ඔයා කොහොමද රිසර්ච් පබ්ලිකේෂන්ස් දාන්නේ කියලා. දැන් මම රිසර්ච් පබ්ලිකේෂන් කියන එකත් සෙක්ෂන් කීපයකට කඩලා තියෙනවා. එක ජර්නල් පබ්ලිකේෂන්ස් ඊළඟට මම දාලා තියෙනවා journal papers accept වෙච්ච papers ටික මොනවාද? journal papers under review වල තියෙනවා නම් revisions වල තියෙනවා නම් ඒ මොනවාද? revision ඒ කියන්නේ revisions වලට submit කරලා තියෙන papers ටික දාන්න ඕන. ඔයා දැනට වැඩ කරගෙන යන journal papers මොනවාද කියලා දාන්න ඕන. ඒ මොකද දැන් ඔයාලට PhD එකක් දෙද්දී බලන ප්‍රධානම සාධකයක් තමයි ඔයාගේ ජර්නල් පබ්ලිකේෂන්ස්. දැන් ඔයාට කොච්චර ෆස්ට් ක්ලාස් එකක් තිබ්බත් හැමදේම තිබ්බත් අපේ ජර්නල් පබ්ලිකේෂන්ස් අනිවාර්යයෙන්ම බලනවා. එතකොට ජර්නල් පබ්ලිකේෂන් එකක් දාද්දී පළවෙනියටම ඔයා දාන්න ඕන ඔයාගේ accepted කියන්නේ already publish වෙච්ච papers. ඒ කියන්නේ මේ වෙද්දී online කෙනෙක්ට බලන්න පුළුවන් papers ටික තමයි මුලින්ම දාන්න ඕනේ. ඒකෙත් දැන් මම මෙතන පොඩි වැරද්දක් කරලා තියෙනවා. මම මෙතන දාලා තියෙන්නේ මගේ ඒ කියන්නේ මුලින්ම වෙච්ච ටික. හැබැයි ඔයා මේකෙදි දාන්න ඕන recent years. ඒ කියන්නේ ළඟම අවුරුදු. ඒ කියන්නේ මුලින්ම ඒ කියන්නේ ළඟදිම පබ්ලිෂ් එක වෙච්ච පිළිවෙලට තමයි දාගෙන යන්න ඕන. සාමාන්‍යයෙන් අපි PhD එකට ඇප්ලයි කරද්දී අපිට ජර්නල්
පබ්ලිකේෂන්ස් 25ක් 30ක් තියෙන්නේ නැහැ. අපිට තියෙන්නේ 10කට අඩු ප්‍රමාණයක් වගේ තමයි. එතකොට 25ක් 30ක් තියෙනවා නම් ඒ කියන්නේ වැඩි ප්‍රමාණයක ජර්නල් පබ්ලිකේෂන්ස් තියෙනවා නම් මෙතන මේ සෙක්ෂන් එකේ ඔයා දාන්න රීසන්ට්ම ජර්නල් පබ්ලිකේෂන්ස් ටික ඉතුරු ටික වෙනම ඩොකියුමන්ට් එකක් හදන්න වගේ ජර්නල් පබ්ලිකේෂන් මොනවාද කියලා වෙනමම ලිස්ට් එකක් හදන්න වෙනමම වර්ඩ් ඩොකියුමන්ට් එකක. ජර්නල් පබ්ලිකේෂන්ස් දාද්දී ඔයා ඔයාගේ නම හයිලයිට් කරන්න ඕන. දැන් ඕතර්ස් ලගෙන් ඔයා කවුද කියන එක හයිලයිට් කරන්න ඕන. ඇයි අපි මේක හයිලයිට් කරන්නේ? හේතුව තමයි PhD එකකට දාද්දී ඔයාගේ රිසර්ච් පේපර් එකේ ඔයා කොච්චර දුරට වැඩ කරලා තියනවද කියලා බලන්නේ ඕතර්ස්ලාගේ පිළිවෙලට. සාමාන්‍යයෙන් අපි හිතන දෙයක් තමයි අපි කන්සිඩර් කරන දෙයක් තමයි ෆස්ට් ඕතර් ඉන්නේ පේපර් එකට වැඩිපුරම කන්ට්‍රිබියුට් කරපු කෙනා කියන එක. එතකොට ඔයාගේ නම හයිලයිට් කරීමේ ඉම්පෝර්ටන්ට් එක තමයි ඔයා ඉන්න මොන පොසිෂන් එකේද කියලා ඔයාගේ සුපර්වයිසර් පේනවා. දැන් මේ පළවෙනි දෙකේ ෆස්ට් ඕතර් උනාට දැන් මේ තුන්වෙනි පේපර් එකේදී මං ඉන්නේ තර්ඩ් ඕතර්. එතකොට ඔයාගේ සුපර්වයිසර් කෙනා ඔයාගේ CV එක go through කරන කෙනා දන්නවා ඔයා කොච්චර දුරට කන්ට්‍රිබියුට් කරලා තියනවද කියන එක. එතකොට මුලින්ම ඕතර්ස්ලා දැම්මා. ඊට පස්සේ දානවා ටයිටල් එක පේපර් එකේ. ඊට පස්සේ මොකද්ද ජර්නල් එක කියලා දානවා වොලියුම් එකයි වොලියුම් නම්බර් එකයි අවුරුද්දයි දාලා DOI එකත් දාන්න ඕන. එතකොට කෙනාට පුළුවන් DOI එක ක්ලික් කරලා ඔය පේපර් එකට යන්න. ඊට පස්සේ අපි පොඩ්ඩක් කියන්න ඕනේ අපි දාපු ජර්නල් එකේ ක්වොලිටි එක. එතකොට මේ ජර්නල් එක ස්කෝපස් ඉන්ඩෙක්ස්ඩ් ඒකේ ක්වොටයිල් එක H ඉන්ඩෙක්ස් එක ABDC රෑන්කින් එක කීයද කියලා දාගෙන යන්න ඕනේ. එතකොට මේ හැම එකටම ඔයාලට පේනවා මම දාලා තියෙන විදිහ. එතකොට දැන් මේ සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එක ස්කෝපස් ඉන්ඩෙක්ස් එකක් Q1 එකක් H ඉන්ඩෙක්ස් එක 106යි ABDC රෑන්කින් එක C සයිඩ් ස්කෝර් එක එච්චරයි කියලා 17.3යි කියලා දාලා තියෙනවා. එතකොට ඔයා DOI ලින්ක් එකයි ඒ ඔක්කොම ටික දාන්න ඕන. ඊළඟට ජර්නල් පේපර්ස් ඇක්සෙප්ට්. ඒ කියන්නේ මේ පේපර් එක ඇක්සෙප්ට් වෙලා තියෙන හැබැයි තාම print එකට ගිහිල්ලා නැහැ. එතකොට අපි ඒකෙත් අර විදිහටම දාලා ජර්නල් එකේ විස්තරෙත් කියනවා. ඊට පස්සේ මේ ජර්නල් පේපර්ස් අපි රිවිෂන් සබ්මිට් කරලා තියෙනවා. ඒ කියන්නේ අපි ඇවිල්ලා අපි සබ්මිට් කළා රිවිෂන් ආපු ජර්නල් පේපර්ස්. හැබැයි ඒක accepted ද reject ද කියලා තාම අපිට ඇවිල්ලා නැහැ. ඩිසිෂන් නැහැ. හැබැයි මේවා under review තියෙනවයි කියලා දාන් යනවා. අපි ඒකෙදිත් ඔයාලා මතක තියාගන්න ඕන ජර්නල් එක මොන වගේ එකක්ද කියලා ඩීටේල්ඩ් කියන්න. ඇයි අපි මේ නෝට් එකක් දාලා මේ ජර්නල් එක ගැන කියන්නේ? හේතුව තමයි ඔයාගේ ජර්නල් පබ්ලිකේෂන්ස් කොච්චර ක්වොලිටිද කියන එක තමයි අපි මේ පෙන්වන්නේ. ඒක Q1 එකක් මේක මෙහෙමයි මේකේ සයිඩ් ස්කෝර් එක මෙහෙමයි කියන එක පෙන්වන්න තමයි අපි පෙන්වන්නේ. එතකොට මේ තියෙන්නේ ඊළඟට ජර්නල් පේපර්ස් ඉන් රිවිව් කියන්නේ මොනවාද තියෙන අපි ඒ කියන්නේ රිවිෂන්ස් වලට සබ්මිට් කියන්නේ රිවිෂන්ස් වලට යන්න තියෙන එක සබ්මිට් කරලා තියෙනවා. මේ පේපර් සබ්මිට් කරලා තියෙන්නේ තාම රිවිෂන් ප්‍රොසෙස් එකේ තියෙන්නේ. එතකොට ඒවත් ඔයාගේ නම හැමතැනම හයිලයිට් වෙන්න ඕන. ඊට පස්සේ ජර්නල් පේපර්ස් work in progress මේකත් හරියටම ලියන්න ඕන. මේ තමයි ඔයා දැනට වැඩ කරගෙන යන පේපර්ස් ටික. එතකොට ඔයා මේක හරියට දාන්න ඕනේ. මොකද ඔයාගේ CV එක go through කරන කෙනා බලනවා ඔයා මේ දවස්වල මොනවාද කරගෙන යන වැඩ ටික. ඔයාලා ජර්නල් පේපර්ස් කීපයක් පබ්ලිෂ් කරලා නිකන් ඉන්නවද? නැහැ. තව වැඩ කරනවායි කියලා පෙන්වන්නේ ජර්නල් පේපර්ස් working in progress එකේදී දාලා තියෙන ආටිකල්ස් වලට අනුව තමයි. ඊට පස්සේ අපි කන්ෆරන්ස් පේපර්ස් ටික දාන්න ඕන. මේකෙත් රීසන්ට්ම ටික විතරක් දාන්න. කන්ෆරන්ස් පේපර් සාමාන්‍ය අපිට ගොඩක් තියෙනවනේ. හැබැයි මේකෙත් අපි දාන්න රීසන්ට් මේවා ටික විතරයි. සහ මම කලින් කිව්වා වගේ
ඔයාගේ කන්ට්‍රිබියුෂන් එක ඔයා හයිලයිට් කරලා පෙන්වන්න ඕන. ඔයා කීවෙනි එක්කෙනාද කියන එක, කීවෙනි ඕතද කියන එක හැමතිස්සෙම හයිලයිට් කරලා පෙන්වන්න ඕනේ. අනික මේ මොකද්ද කන්ෆරන්ස් දැන් මේකෙත් මොකද්ද කන්ෆරන්ස් එක මොකද්ද අවුරුද්ද කියලා ඔයා ක්ලියර්ලි කියන්න ඕන CV එකේ. ඊට පස්සේ අපි ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එක දාන්න ඕන. ඒ කියන්නේ මම ඔයාලට කිව්වා PhD එකට ඇප්ලයි කරන වීඩියෝ එකේදී අපි ඉංග්ලිෂ් ටෙස්ට් එකක් කරන්න ඕන IELTS හරි නැත්නම් PTE හරි කියලා. දැන් මම කරේ PTE. ඒකට ඉංග්ලිෂ් ලැන්ග්වේජ් ප්‍රොෆිෂන්සි එකේ ඔයා කරපු එක්සෑම් එක මොකක්ද? ඒකේ ඕවරෝල් ස්කෝර් එක මොකක්ද? each component ඔයාගේ මාක්ස් කොහොමද නැත්නම් each component ඔයා ස්කෝර් කරපු ස්කෝර් එක කීයද කියලා මෙතන දාන්න ඕනේ. ඊළඟ සෙක්ෂන් එක තමයි academic and professional experiences. ඔයාගේ employment records ඔයා කලින් වැඩ කරලා තියෙනවා නම් කොච්චර මොන අවුරුද්දද වැඩ කරේ? ඔයා තාම වැඩ කරනවද? නැත්නම් අවුරුද්ද මැද අයින් වුණා නම් මොන මාසෙද අයින් වුණේ කියලා දාලා ඔයාගේ පොසිෂන් එකයි ඉන්ස්ටිටියුට් එකයි දාන්න ඕන. ඔයා වැඩ කරපු පොසිෂන් එක මොකද්ද? ඉන්ස්ටිටියුෂන් එක මොකද්ද කියන එක. ඊට පස්සේ ඔයාට ටීචින් එක්ස්පීරියන්සස් තියෙනවා නම් ඒක දාන්න පුළුවන්. ඒ ටික දැම්මට පස්සේ අපි ඊළඟට දාන්නේ ඔයාට memberships හරි administration expenses. දැන් මම කියවනේ මේ CV එක තමයි මම මගේ lecturing journey එකෙත් use කරේ කියලා. එතකොට ඒකයි administration experiences, teaching experiences වගේ දේවල් තියෙන්නේ. ඔයාලට teaching experience නැත්නම් කලින් work කළා නැත්නම් ඔයාට ඒ sections ignore කරන්න පුළුවන්. memberships හරි administration experiences තියෙනවා නම් ඒ memberships මොනවාද කවද්ද කොච්චර කාලෙක කොච්චර පීරියඩ් එකක ඒවද කියන එක ඔයා දාන්න ඕන ඔයාගේ ඉන්ස්ටිටියුට් එකත් එක්ක. ඊළඟට තමයි personal information ටික දාන්නේ. එතකොට සමහරක් අය personal information ගිහින් CV එකේ මුලින්ම දානවා. හැබැයි අපි නෝට් කරගන්න ඕන දෙයක් තමයි academic related CV වල අපේ personal information වැඩි වැදගත් නැහැ. මේ personal information තියෙන්නේ අපිව contact කරගන්න අපි කොහෙද ඉන්නේ ඒ වගේ details ටිකක් බලන්න තමයි. ඒ නිසා අපි මුලින්ම දාන්න ඕනේ අපේ publications, අපේ conferences, අපේ knowledge එක, අපේ experiences ටික දාලා අන්තිමටම තමයි personal information දාන්නේ. ඔයාගේ name එක, permanent address එක, contact number එක. දැන් මේ contact numbers, emails වගේ දාද්දී වැඩ කරන ඔයාට quickly respond කරන්න පුළුවන් numbers දාන්න. ඔයාට එකක් නැත්නම් දෙකක් මෙතන දාන්න පුළුවන්. date of birth එක දාන්න පුළුවන්. ඔයාගේ civil status එක, gender, nationality, religion ඒ ඕනම දෙයක් දාන්න පුළුවන්. හැබැයි මේක ගොඩාක් දිගට තියන්න එපා. ඒ කියන්නේ මෙච්චරයි CV එකෙන්ම අපි පිටු 11ක් ගියාට පස්සේ තමයි අපි personal details දාලා දෙන්නේ. ඒකත් චූටි ප්‍රමාණයකින් අපි ඉවර කරනවා. most important වඩා වැදගත් දේවල් ටික විතරයි මෙතන දාලා තියෙන්නේ. ඊළඟට references ටික. ඊළඟට අපි දාන්නේ අපි reference කරන්නේ කාවද? අපේ refereesලා කවුද? එතකොට මම කිව්වා කලින් වීඩියෝ එකේදී අපි සාමාන්‍ය PhD එකට දාද්දී අපේ රෙෆරීස්ලා විදිහට ඩොක්ටරේට් එකක් හරි ප්‍රොෆෙසරේට් එකක් හරි ඇසෝෂියේට් ප්‍රොෆෙසරේට් එකක් හරි තියෙන රෙෆරි කෙනෙක්ව සිලෙක්ට් කරගත්තොත් ඔයාගේ CV එකේ තියෙන වටිනාකම ටිකක් වැඩි වෙනවා. එතකොට එයාගේ ටයිටල් එක, නම, එයා වැඩ කරන යුනිවර්සිටි එක හරි ඉන්ස්ටිටියුට් එක හරි, එයාගේ කොන්ටැක්ට් නම්බර් එක, එයාගේ ඊමේල් එක, ඒ ඔක්කොම ටික දාන්න ඕනේ. ඒතර සාමාන්‍යයෙන් රෙෆරන්ස් අපි දෙන්නෙක් දානවා. usually දෙන්නෙක් දානවා. ඊට පස්සේ අන්තිමේදී ෂූටි ස්ටේට්මන්ට් එකක් දාන්න ඕන. අර උඩ කියපු ඔක්කොම ඉන්ෆර්මේෂන් හරි ඇකියුරේට් ඔයාගේ ඒ කියන්නේ ඔයා දන්න තරමින් මේ සියලුම දේ ඇකියුරේට් ඔයාකට රෙස්පොන්සිබල් කියන එක කියන ෂූටි සෙන්ටෙන්ස් එකක් දානවා. I do certify that above facts are true and accurate to the best of my knowledge.
ඒක ඔයාලට කැමති විදිහකට දාන්න පුළුවන්. හැබැයි චූටි ස්ටේට්මන්ට් එකක් අපි කොහොමද දාන්නේ? ඩික්ලරේෂන් එකක් වගේ. ඔයා මේ ඉන්ෆර්මේෂන් දීපු ඉන්ෆර්මේෂන්ස් හරි කියන එක. ඉතින් මම හිතනවා ඔයගලන්ට නොලෙජ් එකක් එන්න ඇති කොහොමද CV එකක් ඩිවලොප් කරන්නේ කියන දේ. ඒත් එක්කම මං කලින් කිව්වා වගේම මේ CV ස්ට්‍රක්චර් එක ඔයාලට යූස් කරන්න පුළුවන් PhD applications වලට lecturing post වලට apply කරද්දී. මම හිතනවා මම ඩීටේල්ඩ් ඔක්කොම කවර් කරා කියලා. ඔයාලට මොනාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් CV එක සම්බන්ධ ක්ලියර් කරගන්න ඕන දේවල් තියෙනවා නම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔයාලට හෙල්ප් කරන්නම් මේ දේවල් ක්ලියර් කරගන්න. එහෙනම් මෙච්චරලා මාත් එක්ක රැඳිලා හිටපු ඔයගොල්ලෝ හැමෝටම thank you very much.